එහෙනම් මේ කෞසිලුන් ලියන ලද්දේ අපේ දේවිපරක්කම් බාහු රජුරු බලන්න රජකෙකුගේ සුරතින් ඒ වගේ සේවාවක් ඒ පොත එදා ඉඳන් අදටත් හෙටටත් සදාකල් අමරණීය හේතුව අද වෙනකොට උසස් අපේ ලංකාවේ අද වෙනකොට උසස් අධ්‍යාපන ආයතන මේ පොත පරිහරණය කරනවා. මේ කතා කරන මමත් ඉගෙන තියෙනවා කෞසිලුන්. උපාධියට අපි ඉගෙන තියෙනවා කෞසිලුන්. ඒක අදටත් පාවිච්චි කරනවා. එහෙනම් පොතේ වැදගත්කම වලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කලිකාල සාහිත්‍ය සාර්ථක පඬිත කියන්නේ ඉතා වැදගත් දක්ෂ බුද්ධිමත් රජ කෙනෙක්. අද උන් වගේ නෙමෙයි. අද උන් බලන්නේ මොකද්ද? නායකත්වය අරගෙන එතන කන්නනේ බලන්නේ. රට සූරා කන්න බලන්නේ. එහෙම තමයි කරන්නේ. ඇත්ත කතාව යථාර්ථයේ දේශපාලන නෙමෙයි මම මේ කියන්නේ. ඇත්ත කතාව ඒක. හැබැයි එකල රජුරෝ මේ ඊළඟ රජුරෝ යට තියෙන මේ සෙන්පතිය පවා ගන්ත දීලා තියෙනවා. ඔයාලට මතක ඇති කෝට්ටේ යුගයේ රජුරෝ දැන් කවුද? හයිල් පරක්කම රජුමා, සිරිපරක්කම රජුමා පොත් ලියලා තියෙනවා. කෝෂ ග්‍රන්ථයල් ලියලා තියෙනවා. එයත් ලියලා තියෙනවා එයාගේ බෑනා වන කුලේ දේවිගේ ස්වාමි පුත්‍රයා වන නන්නුර්තුනయ్య. එයත් පොත් ලියලා තියෙනවා. ඔය දෙන්න නන්රුවම් මල සහ නාමාවලිය කියන පොත් දෙක ලිව්වා. නාමාවලියයි නන්රුවම් මලයි. නාමාවලිය රජුවන්ගේ මේ නන්රුවම් මල හයිල් පරක්කම රජුවන්ගේ නාමාවලිය නන්නුර්තුනయ్య. බලන්න සෙනවිවරු තව ඔයාලා දන්න සෙනවියෙක් ඉන්නවා තව පොතක් ලියපු. කුරුණෑගල යුගයේ වීරසිංහ පතිරාජ ඇමතිවරයා මොකද්ද පොත? උම්මංග ජාතක කතා පොත. කියවුන්නේ